අයිබෝන් කොහොමද ඔයාලා ඔක්කොටම සාදරයෙන් පිළිගන්නවා මගේ ඩීන් මැත්ස් channel එකට ඔයාලා ආයෙත් සැරයක්. එතකොට අද කතා කරන්නේ අපි කතා කරපු ද්විමීය සංඛ්‍යා පාඩමේ තුන්වෙනි කොටස. ඒ කියන්නේ අද කතා කරන්නේ ද්විමීය සංඛ්‍යා පාඩමේ එකතු කිරීමේ කොටස තමයි අද කතා කරන්නේ. ඊට කලින් දවස් දෙකේ මම කතා කරේ ද්විමීය සංඛ්‍යාවක් කියන්නේ මොකක්ද? ද්විමීය සංඛ්‍යාවේ ඉලක්කම් මොනවද? දශම සංඛ්‍යා මොනවද? දහයි සංඛ්‍යා මොනවද? ඒ ගැන කතා කරා මම පළවෙනි වීඩියෝ එකේ. ඒතකොට දෙවෙනි වීඩියෝ එකේ ඒ ගැන කතා කරා. දෙවෙනි වීඩියෝ එකේ කතා කරා මම මතක නැහැ කොහොමද වීඩියෝ ටිකේ මම කතා කරා ද්විමීය සංඛ්‍යා දශම සංඛ්‍යා ද්විමීය සංඛ්‍යා කිරීම කරා. ද්විමීය සංඛ්‍යා දශම සංඛ්‍යා කිරීම කරා. ඔය දේ තමයි මම පළවෙනි වීඩියෝ කරේ. එතකොට මම ඊයේ දාපු වීඩියෝ එකේ පුංචි වැරද්දක් තියෙනවා. හරියට විනාඩි 13 තත්පර 47 දී මගේ අතින් වෙච්ච පුංචි වැරද්දක් තියෙනවා. මම ඒකේ දාලා තියෙනවා මෙන්න මෙහෙම එකක් මෙන්න මෙහෙම තියෙනවා. දෙක ගුණ කිරීම බිඳුව ගුණ කිරීම 2 සමානයි 2යි කියලා දාලා තියෙනවා. අනේ මේක වැරදි ළමයි. මගේ අතින් හදිස්සියට කරලා තියෙන්නේ. එතකොට මේකේ මේ හදපු ගානේ උත්තරේ ඇවිල්ලා තිබ්බේ 47. එතකොට ඒක 47 නෙමෙයි එන්නේ. මේක දෙක ගුණ කිරීම බිඳුව වෙන නිසා මේකේ උත්තරේ 45 එන්නේ. අනේ වල සමා වෙන්න එක මම කමෙන්ට් එකක් දාලා තියෙනවා. කට්ටියක බලලා ඒක හදා ගන්න අනිවාර්යෙන්ම. ඊට අමතරව කියන්න ඕනේ මට මේක පෙන්නුවේ මගේ ක්ලාස් එකේ වීඩියෝස් බලන ළමයෙක් තමයි පෙන්නුවේ. ඇත්තට මේ ළමයට සතුටුයි. ගාන හරියට බලන්ගෙන හදලා මට ඒක කිව්වෙකට ගොඩක්ම සතුටුයි ළමයා ගැන. එතකොට අද වීඩියෝ එක ගැන කතා කරන්නේ ද්විමීය සංඛ්‍යා එකතු කිරීම ගැන තමයි කතා කරන්නේ. ද්විමීය සංඛ්‍යා එකතු කිරීම. ඔන්න අපි ද්විමය සංඛ්‍යා එකතු කිරීම. ඔන්න අද කරන පාඩම ද්විමීය සංඛ්‍යා එකතු කිරීම කියන පාඩම වලම කරන්නේ. හරි. එතකොට ද්විමීය සංඛ්‍යා එකතු කිරීමේ පාඩමට යන්න කලින් මම වන්ට සාමාන්‍ය සංඛ්‍යා එකතු කිරීමේදී අපි කරන දෙයක් පොඩ්ඩක් මතක් කරන්න. ඒ කියන්නේ අපි සාමාන්‍ය සංඛ්‍යා එකතු කරනකොට මෙන්න මේ වැඩේ කරනවානේ අපි. මොකද්ද කරන්නේ? මෙන්න මේක. මම කියන්න 29 එකතු කිරීම 17. මෙහෙම තිබ්බහම අපි මොකද කරන්නේ? 9 7 16 6 දාලා එකක් ඉතුරුයි කියලා ඒක දෙනවා කොහෙටද? අනිත් පැත්තට. නේ? ඊට පස්සේ 2 1 3යි. දැන් පිටින් අපිට එක 4යි කියලා උත්තරේ දාලා 46යි කියලා ගන්නවා. හරිනේ. එතකොට අපි ද්විමීය සංඛ්‍යාවක මෙහෙම එකතු කරන්න ගියොත් එහෙම ද්විමීය සංඛ්‍යාවක් මේ විදිහට එකතු කරන්න ගියොත් එහෙම පොඩක් බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න මම ද්විමීය සංඛ්‍යාවක් ගන්නවා මෙන්න මේ ද්විමීය සංඛ්‍යාව. 1.1 දැන් 1.2 කියලා දාන්න පුළුවන්ද? 2යි කියලා මෙන්න මේව දාන්න පුළුවන්ද? මේව දාන්න බෑ. ඇයි බැරි හේතුව? ඔයාලට මතක ඇති මම පළවෙනි දවසේම කිව්වා ද්විමීය සංඛ්‍යා නැත්නම් දෙකේ පාදයේ සංඛ්‍යා ලියන්න භාවිතා කරන්නේ 1 සහ 2 පමණයි. 1 සහ 2 පමණයි කියලා කිව්වා. එතකොට අපිට බෑ මෙතන දෙකේ ඉලක්කම දාන්න. එතන බෑ දෙකේ ඉලක්කම දාන්න. අපිට ඒ හින්දා මෙන්න මේ කියන පුංචි කාරණා තුන මතක තියාගන්න ඕනේ. අපි දන්න කියන කාරණා තුනම තමයි ඉන්නේ. සමහරක් වෙලාවට මේ එකතු කරද්දී දෙකේන අවස්ථාවල් තියෙනවා. ඒ වගේම සමහරක් වෙලාවට මෙන්න මේ එකතු කරද්දී තුනේන අවස්ථා තියෙනවා. ඊට අමතරව එකතු කරනකොට මම මේ උදාහරණ වශයෙන් තමයි මේ ගන්නෙ. මේ එකතු කරනකොට හතරෙන අවස්ථාවල් තියෙනවා. මෙන්න මේ අවස්ථාවල් තුන තමයි ගොඩක්ම දුරට ඔයාලට එන්නේ. ඒකිනු 90කට කිට්ටු වෙන්නේ මෙන්න මේ අවස්ථාවල් දෙක. එතකොට අපිට මේක මේ රතු පැහැදිලිම රවුම් කරන්න මෙහෙම ඉලක්කම දාන්න පුළුවන්ද? බෑ. මෙහෙම ඉලක්කම් අපිට දාන්න බෑ ද්විමීය සංඛ්‍යාවල. ඒතකොට අපි මේක වෙනුවට පුංචි දෙයක් අපි කරනවා. මෙන්න මේ
දෙක આવොත්, තුන આવොත්, හතර આવොත් පුංචි පුංචි දෙයක් කරනවා. අන්න ඒකට ඔයාලා මෙන්න මේ ටික මතක තියාගන්න ඕනේ. මෙන්න මේ ටික මතක තියාගන්න ඕනේ. මම මේ දැන් මේ කරන්නේ. දැන් අපි දන්නවා සාමාන්‍ය සංඛ්‍යාවක් දෙකේ පාදයට හරවන්න. එතකොට අපිට මේ එකතුවට ආපු 2 3 4 2 3 4 කියන සංඛ්‍යා තුන සාමාන්‍ය දශම සංඛ්‍යාවල නැත්නම් අපි 10 පාදයේ සංඛ්‍යාවල ලියන සංඛ්‍යා තුනක් තමයි ඇවිල්ලා තියෙන්නේ 2 3 4. එතකොට අපි මේ සංඛ්‍යා තුන හරවගත්තොත් දෙකේ පාදයට මේක නෙවෙන්නේ බලන්නකො මේක හරවන්නකො 2යි 1යි ඉතුරු නැහැ. එහෙනම් මේකේ උත්තරේ එන්නේ 1.0යි. එතකොට 2 කියන්නේ 1.0යි. 3 ගමුකෝ 2යි 1යි ඉතුරු 1යි. එතකොට 3 කියන්නේ 1යි 1යි. 3 කියන්නේ 1යි 1යි. එතකොට 4 කියන්නේ බෙදන්නකෝ දෙකෙන් 2යි ඉතුරු 0යි 2යි 1යි ඉතුරු 0යි. අය බෙදන්න ඕනේ නැහැ. නිකන් අරගත්තාම අපිට එන්නේ 1.0යි. ඔන්න එතකොට 4 කියන්නේ 1.0යි. එතකොට අපිට කොහේ හරි එකතු කරන් යද්දි කොහේ හරි දෙක කියලා එතෙන් දාන්න කීයද 1.0. 3 කියලා එතෙන් දාන්න කීයද 1.1. 4 එතෙන් දාන්න කීයද 1.0. එතකොට අපි මෙන්න මේ ටික මතක තියාගන්න ඕනේ. 2 කියන්නේ 1.0, 3 කියන්නේ 1.1, 4 කියන්නේ 1.0. මෙන්න මේ සෙට් එක මතක තියාගන්න ඕන දීමේ සංඛ්‍යා එකතු කරන්න. මේ සෙට් එක මතක තියාගන්න ඕන දීමේ සංඛ්‍යා එකතු කරන්න. එහෙම නැතුව අපිට දීමේ සංඛ්‍යා එකතු කරන්න බෑ. පැහැදිලිද? එහෙනම් අපි බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. මම මේ ටික මතක් වෙන්නත් එක මෙතන මුල්ලෙන් ලියලා තියන්නම් මේ සංඛ්‍යා ටික. මොකද මම හදා යද්දි ඔයාලට අමතක වෙන හින්දා මම සයිට් එකෙන් ලියලා තියන්නම් මොනවද මේ සංඛ්‍යා ටික කියලා ලියලා තියන්න. හරි? අපි යමු එන වැඩේ කරන්න. මොනවා ලියන්න මකලා දාන්න. මකලා පැත්තක ලියන්න. වීඩියෝ එකේ ක්වොලිටි එක ඊයක පොඩ්ඩක් තිබ්බා නේද? දැන් අද මම වීඩියෝ පොඩ්ඩක් ක්වොලිටි කරා බලමු අද වීඩියෝ ක්වොලිටි වේද කියලා. ක්වොලිටි උනත් එනවා. හෙට තවත් ටිකක් ක්වොලිටි කරන්න try කරන්න. ඔයාලා වීඩියෝ ක්වොලිටි කරගන්න ඕන නම් මම ඔයාලට මම හිතන්නේ වීඩියෝ එකේ ඇති 360 ඇති 440 ඇති 820 ඇති. මම තව ක්වොලිටි වෙනත් එක 1080 වලින් දාන්න try කරන්න. වීඩියෝ එක ගොඩක් try කරන්න. කොහොම try කරන්න. හරි. ඊට අමතරව කියන්න ඕනේ මේ වීඩියෝ කිසිම edit කිරිල්ලක් වෙන්නේ නැහැ. මම රෙකෝඩ් කරන වීඩියෝ එක එහෙම විදිහම අප්ලෝඩ් කරලා තමයි වෙන්නේ. ඒකට සමහර කට්ටිය දැකලා ගියයි මේක එඩිට් කරලා නැහැ කියලා. ඔය එඩිට් කරන්නවත් නැහැ. මොකද මට තියෙන වැඩ රාජකාරීත් එක්ක වීඩියෝ එඩිට් කරන්න වෙලාවක් නැති නිසා තමයි මේ වීඩියෝ එක එහෙම විදිහම අප්ලෝඩ් කරන්නේ. එතකොට ඔයාලා පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වෙන්න. බෑග්ග්‍රවුන්ඩ් නොයිස් එක එන්න පුළුවන්, ශබ්ද එන්න පුළුවන්. එතකොට කටහඬේ අඩු වැඩියක් තියෙන්න පුළුවන්. එතකොට පොඩ්ඩක් සවුන්ඩ් එක ඇඩ්ජස්ට් කරලා වීඩියෝ එක බලන්න. ඒක කරන්න ඕන. හරි. දැන් අපි යන් පාඩමට රතුපැනම ලියලා තියන්නම් උඹට. පේනොත්. එතකොට මම මේ කතා කරන ලැන්ග්වේජ් එක පොඩ්ඩක් ගණන් ගන්න එපා. මොකද මම සාමාන්‍යයෙන් කතා කරන්නේ ක්ලාස් රූම් වල කතා කරන්නේ මම මේ සිස්ටම් එක තමයි. උඹ බම්බුලන් තව කතා කරන්නේ හැටි විතර. ඒ ගණන් ගන්න එපා ඒක. ඒක මේ මගේ හැටියක්. කවුරු හරි ඒක වැරද්දක් කියලා දකිනවා නම් වැරද්දක් දකින්න. හැබැයි මම කතා කරන්නේ ටයිප් එකට. මොකද මං ආස නැහැ බොරුවට හොරතල් කරන්න ආස නැහැ. ඒක තමයි අපි ඔක්කොම කතා කරලා ඉන්න කට්ටිය. ළමයි ගරුත් එහෙම තියෙනවා. මට කතා කරන සිස්ටම් එක තමයි මේක. ගණන් ගන්න එපා ඒක. යම් පාරකට. ඔන්න 2 කියන්නේ 1.0. 3 කියන්නේ 1.1. 4 කියන්නේ 1.0. මෙන්න මේ ටික මම සයිඩ් එකේ තියන්නම් අපිට හදිසි අවස්ථාවලදී ඉමර්ජන්සි වලදී යූස් කරන්න තියාගන්න. හරි. එහෙනම් අපි වැඩේට බහිමු. මම දැන් ලොකුවට ගානක් හදන්නම් මුලින්ම. පළවෙනි ගාන 1.1ට 1.0ක් දෙක එකතු කරන්න තමයි තියෙන්නේ. එන්න 1.1 ඒක පිළිම් මෙතෙන්ද කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට උත්තරය ආව මෙන්න එහාට මෙහාට දෙයින් තිබ්බද තිබෙන්නේ නැහැ. මුකුත් තිබ්බේ නැහැ. ගානටම උත්තරේ සෙට් වුණා. හරි. පළවෙනි ගාන චෙක් කරමු හැරයක්. මොකද ඊයේ දක්ලා තිබ්බා. අය වැරද්දක් වෙන්න බෑ මගේ මෙහෙන්ද. මම ආයෙ චෙක් කරන ගාන මොන්න හරි. හොඳයි. තව ගානක් බලමු අපි. 1.1ට
1.1ක් එකතු කරා. ඒවා මේ උදාහරණ ගන්නෙත් මගේ ඔළුවෙන් එන උදාහරණ. හරිද? ඔළුවෙන් උදාහරණ ගන්න අර තමයි ඉතින් උදාහරණ ගන්න. හරි. බලමු. 1.1 අම්මට උරු 2යි. 1.1 2යි. දැන් දෙක දාන්න පුළුවන්ද? බෑ. බලන්න දෙක ගැන කිරිගෙන මෙන්න දිනන දෙක කියන්නේ 1.0. දෙක කියන්නේ 1.0. එහෙනම් මම දාන්න කියන්න බිඳුව දැම්මා. ඉතුරු එක කොහෙද දෙන්නේ? අනිත් පැත්තට දුන්නා. හරිද වැඩි? දැන් මෙතන 1.1 2යි. 2.0යි 2යි. ආයෙත් දෙකට තියෙන්නේ. දෙක කියන්නේ කීයද? 1.0යි. දාපන් බිඳුව මෙතෙන් එක දාපන් එහෙමද? සිම්පල්. දැන් බලන්න 1.0යි 1යි. 1යි 3යි. sorry 3යි නෙමෙයි. 1.0යි 2යි sorry 1.0යි 1යි. ආයෙත් එකක් තියෙනවා. එතකොට ඒකයි අතන එකයි 2යි. දෙක දාන්න බෑ. දාන්න ගියේ බිඳුව. ආයෙත් එකක් එහා පැත්තට දෙන්න. 1.1යි ආයෙ 2යි. ඒ කියන්නේ ආයෙත් කරනවා 1.0. එහා පැත්තට දෙන්න දෙයක් නැහැ. කෙලින්ම 1.0 වෙයි ලියුවා. ඔන්න හරි. යම් ගානට තුන්වෙනි ගාන හදමු. ප්‍රමාණ කරමු. 1.1.1යි 1යි 1ට 1.1.1.0යි 1.1.1 හරි දෙන්න. දෙන්න. ඒක ගන්න තියෙන්නේ එන්න 1.1 කියන්නේ කීයද? 2යි. දෙක දාන්න බෑ. දානවා බිඳුව එකක් විතරයි. හොඳයි හොඳයි. 1.1.2යි මේකත් එක 3යි. 3 දාන්න පුළුවන්ද? බෑ. 3 කියන්නේ 1යි. එක දැම්මා තව එකක් මෙතෙන්ද දෙන්නවා. 1.1 2යි. 2යි කියන්නේ බිඳුව දැම්මා එකක් මෙතෙන්ද දෙන්නවා. 1.1 2යි 2.1 3යි. 3 කියන්නේ අන්න දිනනවා එක දැම්මා මෙතෙන්ද දෙන්නවා. 1.1 2යි කියන්නේ 1යි බිඳුවයි. ඔයනේ ෂෝට් මේ ටික මතක ගන්න. හරි ගේම easy. හරි එන්නකො තයක් බලන්න එන්නකො. හරි ඉතින් වයින් බා. යා අමාරු ගප්පා හතර. 1.1.1ට ගමු ගන්න 1.1 බිඳුවයි 1.1.1 තුනක් තියෙනවා බය වෙන්න එපා. බිඳුවයි 1.1යි 1යි 1.1 2යි 2යි 1යි 3යි 3 කියන්නේ මෙන්න මචං එක දැම්මා එකක් ඉතුරුයි. පරිස්සමෙන් නේ 1යි 2යි 3යි 4යි 4 කියන්නේ. ඒක 4 කියන්නේ කීයද? 1යි බිඳුවයි බිඳුව. එතකොට 1යි බිඳුවයි බිඳුවේ මෙන්න මේ බිඳුව විතර ලියනවා. තව ඉතුරු ඉන්නේ 1යි බිඳුව. ඒක ලියාගනිද්දී පරිස්සමෙන් ලියාගන්න මෙන්න මේ විදියට. මේ බිඳුව බැලන්ස් කරන්න මෙතෙන්ද. එක දෙන්න චුට්ටක් එහා පැත්තට. ඕන් දැක්ක තුන් විදිය. දැන් කරවන්න මේ බිඳුවයි 1යි මේ කිලින්ම මෙතෙන්ද. නේ? අය බලන්න. එතන 4යි. 1යි 2යි 3යි 4ක් තියෙනවා. ඒක 4 කියන්නේ 1යි බිඳුවයි බිඳුවනේ. එකකින් අග තියෙන බිඳුව මෙතන ලියවම තව දෙකක් ඉතුරුයි. ඊපස්සේ මේකේ බිඳුව තමයි මේ කෙලින් ලියන්නේ. ඉතුරු එක එහා පැත්තට. තමයි යන්නේ. දැන් බලන්න. බිඳුව 1යි මේ බිඳුව කෙලින් මෙතන. ඒත් මේක කෙලින් මෙතන. ඔයාලා නම් අමාරු කොටස. අය බලන්න. අපරක් කියන්නේ. එතන පේනවා 1.1.1.3 කියන්නේ 1.1 එක දාමම එකක් මෙතෙන්ද දෙනවා. 1යි 2යි 3යි 4ක් තියෙනවා. 4 කියන්නේ 1යි බිඳුව. ඒත් ඒකෙන් අග බිඳුව තමයි මෙතන ලියන්නේ. තව මේක ඉතුරුයි. දැන් මේකේ අග බිඳුව මෙන්න මේ එක ඉලක්ක වල උඩින් දිනනවා. තව එකක් ඉතුරු වෙනවා. ඒක අනිත් පැත්තෙන් දිනනවා. දැන් මේ බිඳුව 1යි මේක කෙලින්ම පාරයි. ඔන්න අමාරුම ගන්න. හරිද? දැන් අපි යන්නේ අපේ අභ්‍යාස. මම දැන් අපේ අභ්‍යාසයේ මේ කොහොමද කියන්නම්.
2යි 3 අභ්‍යාස වෙන්න ඕනේ. බලමු නේද? ඒකද බෙස්ට් කියලා. 2යි 3 අභ්‍යාසයද? yes. 2යි 3 අභ්‍යාසය වෙන්න තියෙනවා. බාර දෙකක් තියෙනවා. එන්න ගන්න ටික මම අර පේන ගන්න ටික පියම් කම්පියුටර් මොකක්ද කරන්නේ 1 1 1ට 1.1ක් එකේ ඒක 1 1 1ට 1.1 එකයි 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 බිඳුවයි එක කරනවා හරි ෂෝක් එකයි එකයි දෙකයිනේ අන්න දෙක කියන්නේ බිඳුව දැම්මා එකක් ඉතුරු එකයි එකයි දෙකයිනේ බිඳුව දැම්මා එකක් එකයි දෙකයි තුනයි තුන කියන්නේ එකයි එක B එකයි බිඳුවයි එකයි එකයි එක එකට එකතු කරන්න ඕනේ 1.1 එකයි එකක් 1.1 එකයි එක 1 1 2 කියන්නේ 1.1යි එකක් ඉතුරු 1 2 3යි කියන්නේ 1 1 එක දාපුවාම එකක් ඉතුරු 1 1 2යි කියන්නේ 1.1යි එකක් ඉතුරු 1 1 2යි කියන්නේ 1.1යි එක දාපුවාම එකක් ඉතුරු 1 1 1.1 C තුන්වෙනි එකට 1.1 එකයි එක එකතු කරන්න ඕනේ 1 1 1.1 එකක් 1 1 1.1 එකක් හරිනේ බලන්න ගන්න ඕන ආයෙ චෙක් කරමු දෙවෙනි එක ඔව් ඒකේ තුනයි බිඳුව හරි එන්න 1 1 2 කියන්නේ 1.1යි එකක් විතර 2 2 කියන්නේ 1.1යි එකක් විතර 2 2 කියන්නේ 1.1යි එකක් විතර 1 1 1 1 කියන්නේ 3යි 3යි කියන්නේ 1 1යි එකක් විතර 1 කියන්නේ 1.1 ඊළඟ හරි වදිනම දැන් තනි කිලින් තියෙන්නේ අපිව අරන් ලියමු 1 1.1 PD දැන් මේක අර මේ දිගට තියෙනවා තියෙන්නේ ඒක ලියා ගන්න පහළට ඒක මම ACP කරගන්න ඩී කරගන්න 1 1 1.1 1 1 1.1 එකතු කරාම දෙන්නේ කීයද 1 1 1.1ක් 1 1 1.1 හොඳට බලන්න මේක ලියා ගනිද්දිත් අර සාමාන්‍ය ආකාරව අග ඉඳන් ඉලක්කම් එකින් එකට බෙදලා තමයි ලියාගන්නේ සාමාන්‍ය එක දෙලින්ම තමයි බිංදුව 1 1 බිංදුව 1 1 1 1 2 කියන්නේ 1 බිංදුවයි එකක් ඉතුරු 1 2 3යි කියන්නේ 1 1 එකක් 1 1 බිංදුව E එක ගාන මාරු කරලා වගේ දැන් හරිනේ E එක 1 බිංදුවයි 1 1 1 බිංදුවයි 1 1ට එකයි එකක් එකතු කරන්න ගහන පොඩි වුණාට බලන්න උත්තරේ ලස්සනයි උත්තරේ බලන්න 1 1 1.1 එකක් ඉතුරු 3යි කියන්නේ 1 1 එකක් ඉතුරු 1 1 1 B C D E F එක තුනක් තියෙනවා 1.1 1 1 1.1 1 1 හරිනේ 1 1 1 1 1 ඉලක්කම් තුනක් තියෙනවා වයන්න එපා 1 2 3යි එක දාපුවාම එකක් ඉතුරු
1 2 3යි. එක දාපුවාම එකක් ඉතුරු. 1 2යි. බිංදුව දාපුවාම එකක් ඉතුරු. 1 1 1. yes. තව ගණන් දෙකක් තියෙනවා. මේවා ටික මහන්න ඉදමනින් ඉන්න. ඊළඟ දින උදේ 1 1 1 1 මාරු 1 1 1 1 1 පස්සේ 1 1 1 පස්සේ 1 1 1 පිරමීඩයක් වගේ බාන ඔය තනිකෙලි තියාගෙන ලකන් ටික 3යි 3යි කියන්නේ එක දාපුවාම එකක් ඉතුරු වෙනවා මේක බලන්න හොඳයි හොඳ ගානක් ඉන්නේ 3යි කියන්නේ එක දාපුවාම එකක් ඉතුරු වෙනවා දැන් 1 2 3 4යි කියන්නේ මෙන්න මෙහෙමනේ එන්නේ 4 කියන්නේ මේ බිංදුව මෙතනින් ගියා ගන්න දෙකක් තියනවානේ මේ බිංදුව මෙතෙන්ද මේක මෙතෙන්ද නේ එතකොට මේ 1 2 2 කියන්නේ 1 බිංදුවයි බිංදුව දාපුවාම එකක් ඉතුරු වෙනවා හතරෙන් දාගෙන හැමත ගෙනේවා 1 2 3 කියන්නේ 1 1 නෝනේ ලස්සන ගානක් එක ඊපස් තියෙනවා එකේව 4යි බිංදුව 1 1 1 1 බිංදුව ඊපස් වත් 1 1 1 බිංදුව 1 1 1 බිංදුව අවසානවත් 1 1 බිංදුව මේක පරිස්සමෙන් බලගන්න ඈ බෙදෙන බිංදුවමයි බිංදුවයි 1 2 3යි එක දාපුවාම එකක් ඉතුරු පරිස්සමෙන් 1 2 3යි 4යි කියන්නේ මෙන්න අර වැඩිම වෙන්නේ අග බිංදුව ලිව්වා මේ බිංදුව මෙතනින් දුන්නා අතු බෑන් දාන්නේ මේ බිංදුව මෙතෙන්ද දුන්නා මේක මෙතෙන්ද දුන්නා හරිනේ දැන් බලන්න 1 1 2 කියන්නේ බිංදුව දාපුවාම තවත් එකක් ඉතුරුයි 1 2 3යි කියන්නේ 1 1 ලස්සනයි වෙලෙ ඔන්න ඒකේ මුළු ගණන් ටික ඉවරයි දැන් අපිට හිස්කොට් ටිකක් පුරවන්න තියෙනවා මම මේ හිස්කොට් ටික අභ්‍යාසෙ උඩම පුරවන්න මම මේ හිස්කොට් ටික අභ්‍යාසෙ උඩම පුරවන්න එන්න බලමයි දැන් මේක හරිම ලස්සනයි මම පේන්න දානවා ඔන්න මම දැන් මේක පේන්න දානවා ඒක ලොක් කරන්න අපි ලොක් කරනවා හරි ඊළඟට පේනවනේ ලොක් කරා බලන්න තමයි දැන් එන්නකො මේ පුරවන්න දැන් ඔයාලට පේනවා මෙතන පේනවා දැන් මේ බලන්නකො මෙතන 1 1 නේ මෙතන එකක් වැඩි දෙනවා දැන් බලන්නකො 1 1 එන්නේ කොහොමද දැන් 1 එන්නේ වෙන විදිහට මේ 1 එන්නේ මෙතන 1 1 කියලා වැටෙන්නේ මේ වාසියවත් වෙනවා මෙතන බිංදුව තිබ්බොත් මෙතන දෙකේ දෙන්නේ බිංදුව හරිද පිටගෙන අර පේනවා පේන්නේ නැද්ද ලොක් කරගෙන දැන් බලන්න දැන් පේනවා තමන් 1 1 කියන්නේ 1 බිංදුව ගන්න ලියන්න බෑ මේ එන්නේ බිංදුව අර මෙතන පැටිය බිංදුව දැන් ඒතර මෙතන බලන්න ඉතින් බලන්න මෙතන බිංදුව තියෙන්නේ මෙතන බිංදුවේ මෙතන 1 1 තිබ්බොත් නේ බලන්න 1 1 තිබ්බොත් 1 1
1.1ක් ඉතුරුයි 1.1.1.1 ඉතුරුයි මෙතන එක තිබ්බොත් 1.1.1.3යි එකක් ඉතුරුයි 1.1.1.0යි දැන් මේක බලන්න දැන් බිඳුව තියෙන එක තියෙනවා 1.1.1.0යි එකක් ඉතුරුයි 1.1.1.0යි එකක් ඉතුරුයි දැන් මෙතන බිඳුව එන්න ඕනේ මෙන්න එක තියෙනවා 1.1.1.0යි එකක් ඉතුරුයි 1.1.1.0යි එයාලා අපි ඊළඟ ගන්න මෙන්න බලන්න එක තියෙන්නේ නේද එක තිබ්බනම් ගන්න 1.1.1 අදා කැටලොග් මයිලියන් හරි මොකද බිඳුව තියෙන එක තියෙනවා 1.1.1.0 කියන්නේ බිඳුව දාපුවාම එකක් ඉතුරු 1.1.1 කියන්නේ 3යි කියන්නේ 1.1 දාපුවාම එකක් ඉතුරු 1.1.1.0 එක ගන්නම තියෙනවා දැන් බිඳුව තියෙන එක තියෙනවා නේ 1.1.1.0යි මෙතන බිඳුව එන්න ඕනේ මේ බිඳුව එන්නේ මේක හොඳ ගන්නක් ඈ මෙතන බිඳුව එන්නේ මේ බිඳුවේදී දැන් මෙන්න එකක් එනවා මේක එකක් එනවා 1.1.1.0 මෙන්න බිඳුව තියෙනවා මෙන්න එකක් එනවා හරි දැන් බිඳුව එන්නේ මෙන්න බිඳුව තියෙනවා 1.1.1.0යි එකක් ඉතුරු එතන 1.1.1.0 ඊට පස්සේ මෙතන 1.1 සාමාන්‍ය පිළික දාන්න ඕන ඊට පස්සේ මෙතන එකෙන් බැලුවා රෙඩිය තියෙනවා එකෙන් ලා එතන බිඳුව 1.1.1.0යි එකක් ඉතුරු 1.1.3 කියන්නේ එකක් ඔන්න එහෙනම් අපි සම්පූර්ණ මේ ගම් දෙරෙව්වා මේක මියුට් කරන්න අර ස්ලෝ කරලා බලා ගන්න සොරි වෙන්න ඕනේ තමයි මට එතන මේ හදන්න බැරි වෙච්ච එක. මොකද ඒක මම බෝඩ් එකේ ලියන්න ටිකක් වෙලා යන හින්දා මේ වෙලාව කිව්වොත් එහෙනම් දැන් මේක වෙලාව පාන්දර කීයද ඉන්නේ පාන්දර 2යි පාන්දර 2 තමයි රෙකෝඩ් කරන්නේ මේ පාන්දර මේ වෙලාවෙම වෙලාව විතර නිදා ගන්න වෙනවා. ඒක මෑදුවා බෝඩ් එකේ ලියන්න බෑ ලේසි. තේරුම් නැත්තම් කියන්න මම ආයෙ කියලා දෙන්නම්. විනාඩි කීයද වීඩියෝ එකද? විනාඩි 30ක වීඩියෝ කලත් කරලා දෙනවා. ඒතර හෙට කරනවා. කියන්නේ හෙට දාන්න. ඩ්‍රීමෙන් සංඛ්‍යා අඩු කිරීම පාඩම දාපොස් දාලා අභ්‍යාස ටික කරලා මේ පාඩම සම්පූර්ණයෙන් කම්ප්ලීට් කරලා දානවා. එහෙනම් මොකක්ද ප්‍රශ්න තියෙන්නේ අනිවාර්යෙන් කමෙන්ට් එකේ දාන්න. නැත්තම් මෙසේජ් එකක් දාන්න. මම එකම ළමෙක් මම හැමදාම මෙසේජ් දානවා ගණන් හදලා. හොඳයි. ඊළඟ අතරම හොඳයි. ඉගෙන ගන්න උත්සාහ කරන ළමයි මම උදව් කරනවා, දිගට උදව් කරනවා. අනිවාර්යෙන් උදව් කරනවා. මතක ඇතුව මගේ YouTube channel subscribe කරන්න, කමෙන්ට් කරන්න, share කරන්න. ඒ වගේම Facebook පිටුවත් like කරලා තියාගන්න, follow කරලා තියාගන්න. එතකොට TikTok එකේ තියෙන follow කරලා තියාගන්න. මේ හැම එකටම වීඩියෝ වැඩනවා අනිවාර්යෙන්ම. ඒ වගේම මගේ tube තියෙනවා, tube ගන්න ඕන කට්ටිය නම් මෙච්ච දාන්න. කෙටි ක්‍රම තියෙන tube තියෙනවා, ඒවා ගන්න කට්ටිය මෙච්ච දාන්න. ක්ලාස් වලට සම්බන්ධ වෙන කට්ටිය මෙච්ච දාන්න. online class තියෙනවා. ඒක කොහොම සම්බන්ධ වෙන බ්ලොග් එක free class තියෙනවා, free paper class තියෙනවා. ඔක්කොම සම්බන්ධ වෙනවා කට්ටිය message එකක් දාන්න. විශේෂයෙන් මේ පාර විභාග වෙන කට්ටිය ඉන්නවා නම් අනිවාර්යෙන්ම අපි free class set එකක් තියෙනවා. join වෙන ආස කට්ටිය ඉන්නවා නම් join වෙන්න ඕන කට්ටිය ඉන්නවා නම් message එකක් දාන්න. අනිවාර්යෙන් ඔයාගේ level එක බිඳුව වෙනවා. බිඳුව වුණත් වඩා එස්සක් කරලා දාන level එකටම වැඩේ කරලා දෙනවා. වැඩ කරනවා නම් තමන්ට ඕනවක් තියෙනවා නම් වැඩ කරනවා නම් අනිවාර්යෙන් ඔබ ඉන්නේ බිඳුවේ නම් ඔබ දානවා අනිවාර්යෙන් ඒ මට්ටමකට උනන්දුව තියෙනවා. තමන් ඉන්න ලෙවල් එකට එකක් හරි වැඩි කරන්න මගේ plan තියෙනවා, classes තියෙනවා, tube තියෙනවා, papers තියෙනවා. ඕන කට්ටිය message එකක් දාලා සම්බන්ධ වෙන්න. එහෙනම් මම අද වීඩියෝ නතර කරනවා. හෙට එන්න තවත් වීඩියෝ කරගෙන කියන්නම් තුනා. ළමයි යනවා මේ පොඩි පන්ති වල වීඩියෝ ඉස්සර දාන්න නැති කියලා. ඔව් දානවා. විශේෂයෙන් දානවා. අනිවාර්යයෙන්ම දානවා. ඒක පොඩ කල් දෙන්න.
මම ටයිම් එක මැනේජ් කරගෙන එයාලට වීඩියෝ සීරීස් එකක් දාන්න. ඒ වගේම මේ 10 පන්ති 11 පන්ති උන්ට අහනවා උන්ට පරන් ටික අයවලා ගන්න ඕනේ කියලා. හරි මම ඒකට වීඩියෝ සීරීස් එකක් දාන්න. අනිවාර්යෙන්ම channel එක subscribe කරලා follow කරලා තියාගන්න. ඔක්කොම ටික වෙන ටික පුසන්නයි අපි හෙට ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.